මට කියන්න මේ ලෝකේ දුර්ලභම කාරණාව සක්විති රජකමද බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන එකද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ලැබුණොත් සක්විති රජකමට වැඩිය වටිනවද නැද්ද? සක්විති රජකමටත් වැඩිය බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම වටිනවා නම් එහෙනම් ඔයා අඬ ඉන්නේ අපේ මහත්තයා මට ආදරේ නැහැ. වෙන ගෑනුන්ට මැසේජ් ගහනවා. අපේ කොල්ලා හිතුවක්කාරයි. අරුම් මට හුනියම් කරනවා. ඔය එල්ලගෙන ඉන්නේ. පොය දවසට කියනවා සක්විති රජකමට වැඩිය බුදුන් සරණ යෑම උතුම් සාදු 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 කියලා. ඔයාගේ රුපියල් 1000ක් තිබ්බ පර්ස් එක නැති වෙලා කෝටි ගානක වටින මැණිකක් හම්බුනොත් නැති වෙන පර්ස් එකක් නැති වෙද්දි මට මැණිකක් හම්බුණා කියලා හිතනවද නැද්ද? හිතන්නේ? හිතනවා. ඒතර පර්ස් එක මැත්තේ නැහෙනවද? සක්විති රජකමටත් වැඩිය වටින බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම Tamanne තියෙනවා නම් ඔය ඕනම ප්‍රශ්නයක් වෙද්දෙන් පිංගුතුනි. ඔය ගෙවල් වල ඕන එකක් වෙද්දෙන්. ඔය මිනිස්සුන්ගේ ආදරේ තිබ්බත් එකයි නැතත් එකයි. අනු හෝනියම් කළත් එකයි. දරුවන්ට කෙලෙහිගුණ තිබ්බත් එකයි. මට සක්විති රජකමට වැඩිය වටින බුදුන් සරණ තියෙනවා. ඒක හොඳට වචනෙට විතරක් නෙවෙයි මම වචනෙන් ඔබට පොළඹවන නිසා නෙවෙයි ඔයාටම දැනෙනවා නම් ඔයාම තීරණයකට ගන්න ඔයා මරණින් මත්තේ අපාය යන්නේ නැහැ කියලා.